එක්තරා මිනිසෙක් මේ ගියා කැලේක. කැලේට ලී වර්ගයක් කපන්න යනකොට එයා දැක්ක කැලේ සෑයක් ගරා වැටිලා. මෙයාට ඒ සෑය දැක්ක ගමන් හිතුණා කියනවා ලෞතුරා සම්බුදු කෙනෙක් වෙනුවෙන් කළ සෑයක් ගරා වැටිලා නම් ඒ චෛත්‍ය වල්ලිවල නම් අපි හොඳට ඉඳලා මොකටද කියලා. අපි හොඳට ඉඳලා මොකටද කියලා. එතකොට එහෙම හිතිලා යා මොකද කරලා තින්නේ සෑය වල්ලිවත් කරලා හොඳට සෑය සුද්ධ කරලා වැඳලා ගියා. එදා ඉඳලා කල්ප ගානක් අපි බුදුරජාන් වහන්සේගේ ශාසනය දක්වාම දුගතියක ඉපදිලා නැහැ. වල් ගලවපු පිණින් සෑය සුද්ධ කරපු පිණින් පිංගතුනි සෑයක් සුද්ධ කළොත් බෝධියක් සුද්ධ කළොත් ඒකේ පින තමයි සසරේම මානසික ලෙඩ හැදෙන්නේ නැහැ. ඒ පින්වන්තයාට අපේ බුද්ධ ශාසනය නිවන් දකින්න තුරු උපනෝපන් ජීවිතයක කවදාවත් අබෑටික තරම්වත් හැමේ බිබිලක් ඇවිල්ලා නැහැ කියනවා. සෑය සුද්ධ කරපු පින. ඔහුට මතකයි කියනවා එදායින් පස්සේ සංසාරේ ගත කරපු ජීවිතවල සමහර වෙලාවට කැලෑවල යද්දී කටු උඩ අඩිය තියනවා කියනවා. කටු අනිත් පැත්තට හැරෙනවා කියනවා. සෑයක කටු ඉවත් කරපු පින. කවදාවත් අමනුෂ්‍යෙක් කරදර කළා නැහැ කියනවා. කවදාවත් යකෙක් ප්‍රේතෙක් භූතෙක් පිසාචෙක් වැහිලා නැහැ කියනවා. සෑය සුද්ධ කරපු පින. චෛත්‍ය සුද්ධ කිරීමේ බෝධි සුද්ධ පවිත්‍ර කිරීමේ පින එයයි. හැම පැහැපත් වෙලා උපනෝපන් තැන බබලනවා යා. අපේ ගෞතම බුද්ධ ශාසනය අරහත්ත්වයටපත් වුණා. බෝධියක උනත් පින්වතුනි බෝධියේ වැටුණ පත්‍ර අතින් ඉවත් කිරීමේ සුද්ධ පවිත්‍ර කිරීමේ ආනිසංස 20ක් තියෙනවා. කුරුල ඇති වෙන්නේ නැහැ, හැමේ ලප හටගන්නේ, මානසික ලෙඩ හටගන්නේ, අමනුෂ්‍ය දුරු හටගන්නේ, පිළිකා හටගන්නේ. මේ ආදි වශයෙන් අද පවා ඒ ආනිසංස තියෙනවා. අපිට ගොඩාක් හිතවත් උපාසක මහත්තයෙක් කතා කළා. උපාසක මහත්තයාගේ බිරිඳට පිළිකාවක් හැදිලා. ශරීරේ හන්දි 20ක පිළිකා 20ක් ඇවිල්ලා. ඉතින් මෙයා ඔපරේෂන් එකට යන්න කිට්ටු වෙනකොට කොමාරි මෙයා නිතර යන්නේන ආරාමේ ජයශ්‍රී මහ බුදුන් වහන්සේ නමක් වැඩ ඉන්නවා පිළල්. ඉතින් මෙයා හාමුදුරන්ගෙන් අවසර ඉල්ලගෙන මෙයයි නෝනා එකතු වෙලා ඉනිමඟක් තියලා දැන් නෝනා ඉනිමඟ අල්ලගෙන ඉන්නවා. මහත්තයා ඉනිමඟේ නැගලා පිරිත් කීකේ අර බෝධියේ පිළල් ලයින් කරනවා. ඒ වැටෙන පිළල් නෝනා ඉවත් කරනවා. දවස් 3ක් ඒ මහන්සි වෙලා තියෙනවා බෝධිය සුද්ධ කරන්න. ඊළඟ පාර පරීක්ෂණයට යනකොට ඇඟේ එක පිළිකාවක්වත් නැහැ. යම් පන්සලක බෝධීන් වහන්සේ නමකගේ බෝ පිළල් ඇවිල්ලා නම් ඒ ගමේ මිනිස්සු ලෙඩ වෙන එක වළක්වන්න බෑ. ඒකයි මං කිව්වේ බෝධියෙන් පේනවා කියලා. යම් ගමක පන්සලක සෑයක වල්ලිවල නම් ඒ ගමේ මිනිස්සු පංච දුස්චරිතයෙන් යුක්තයි කියලා ඒකාන්තයෙන් කියන්න පුළුවන්. ඇයි පින්වතුනි එහෙම වෙන්නේ? දැන් උදාහරණයක් අපි මම ඒක තව විස්තර කරන්න. මේ ලංකාවම එක්සේසත් කරපු දුටුගැමුණු මහරජුරෝ ලංකාවම එක්සේසත් කරන්න කරපු පින තමයි කියනවා කලින් බුද්ධ ශාසනයක බෝධීන් වහන්සේගේ වැටුණ බෝධි පත්‍ර 100ක් අතින් අයින් කළා. බෝපත් 100ක් අතින් අයින් කරපු පින. බුදුරජාණන් වහන්සේගේ බුදුගුණ කඳ කොයිතරම් ආශ්චර්යයිද කියනවා නම් උන්වහන්සේ සම්බුදු වෙන මොහොතේ සෙවන සලසලා දුන්න බෝධීන් වහන්සේගෙන් වැටෙන බෝපත අයින් කරන කෙනාටත් නිවන් සුව සැලසෙනවා. ඊට පස්සේ අපි අඳුරන දරුවෙක් හිටියේ ඒ දරුවාගේ මූණේ ලප ඇවිල්ලා.